ආයුබෝවන් දුවේ පුතේ මේ පාර සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වෙන ඔයා වෙනුවෙන් අපි පොඩි අත්දැකීමක් ඔයාලට සපයන්න කල්පනා කරනවා පුතේ. ඒකෙදී අපි මුලින්ම ඔයාට පළවෙනි ප්‍රශ්න පත්‍රය ගණිතය එක ප්‍රශ්න පත්‍රය ඒ කොටසට ලැබෙන ගණන් 25 අපි කතා කරොත් ඒ ගණන් 25න් පුතේ වැඩිම ගණන් සංඛ්‍යාවක් ලැබෙන්නේ ජ්‍යාමිතිය කියන තේමාවෙන්. කෙටි ප්‍රශ්න 25න් පුතේ 8ක් විතරම 8ක්ම හරියටම 8ක්. කෙටි ප්‍රශ්න 25න් 8ක් හරියටම ඔයාලට ලැබෙන්නේ පුතේ මේ ජ්‍යාමිතිය තේමාව. ඉතින් මේකෙදී ලකුණු ඔයාලට 16ක් පේපර් එකේ ලකුණු 100න් ඒ කියන්නේ සමස්ත ප්‍රතිශතය බැලුවොත් 100ට 8ක. ඒ කියන්නේ ලකුණු 8ක් මේ ගණන් 8න් ඔයාලට පාස් වෙන්න ලබා ගන්න පුළුවන්. මේ වැඩේ ඔයාලට සාර්ථකව කරගන්න පුළුවන්. ඉතින් මේකදී අපි මුලින්ම 2024 වර්ෂයේ ලැබිලා තියෙන කෙටි ප්‍රශ්න 8 ඔයාලට සාකච්ඡා කරලා දෙන්න තමයි මේ අද අපි සූදානම් වෙන්නේ. ඉතින් බලමු පුතේ මේකෙදී පළවෙනි ප්‍රශ්නය මේ විදිහට ඇවිල්ලා තිනවා 2024 පේපර් එකේ. හරි. මේකේ අපි බලමු මොකක්ද අහන්නේ කියලා. මේකෙදී පුතේ ඔයාගෙන් අහලා තියෙනවා මේ වගේ රූප සටහනක් දීලා මේ BAE කියන කෝණයේ අගය තමයි පුතේ අහලා තියෙන්නේ. BAE කියන කෝණයේ අගය අහලා තිනවා මේ තියෙන්නේ. BAE කෝණයේ අගය තමයි ඔයාගෙන් අහන්නේ. හරි. ඒකෙදී පුතේ ඔයාට පුළුවන් මොකක්ද කරන්න පුළුවන් කියලා බලමු. මේකේ පුතේ ඔයාට මෙන්න මේ රේඛා දෙක සමාන්තරයි කියලා රූපේ දීලා තිනවා. නේද? රේඛා දෙක සමාන්තර නම් පුතේ ඔයාට මේ වගේ දෙයක් හිතනින් ගන්න පුළුවන් නේ. ඒකාන්තර කෝණ බලන්න. මේ විදිහට ඒකාන්තර කෝණ සමාන වෙනවා ළමයි. හරිද? ඒතර මෙයා 40ක් කියනකොට මෙන්න මෙතන කෝණය පුතේ මා දන්නවා මේ විදිහට ගියාම මෙතන 40යි නම් මෙයා 40යි. ඊටාම සරලව නේද? හරි. ඊට පස්සේ ඔයාට මෙතන කෝණය තමයි ඔය BAE කියලා කියන්නේ. BAE කියන්නේ මෙතන කෝණය. එයාම හොයාගන්න තමයි ඕනේ. හරි. ඒකෙදි පුතේ ඔයාට ලස්සන සම්බන්ධයක් පේනවා මේ රූප සටහනේ තියෙන. මේ බලන්න. මෙන්න මේ ත්‍රිකෝණය ගත්තොතින් දැන් අපි මෙන්න මේ ත්‍රිකෝණය ගන්න පුතාලා හරිද? මෙයාගේ පාදයක් මෙහෙම දික් කරලා තියෙන්නේ මෙහෙමනේ. අපි ඔහොම හිතන්න ගත්තොත් මේ කෝණය පුතේ ඔයා දන්න හොඳටම මේ බාහිර කෝණය සමාන වෙනවා අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට ත්‍රිකෝණයක්නේ. ත්‍රිකෝණේ බාහිර කෝණේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි. ඒ කියන්නේ ළමයි ඔයාට එනවා BAE කෝණයට එකතු කරාම ඔන්න බලා ගන්න BAE කෝණයට එකතු කරාම 40ක් සමාන වෙනවා ළමයි බාහිර කෝණය 70ට සමාන වෙනවා. අන්න මේකේ තියෙන සම්බන්ධය. හරිනේ පුතේ. එතකොට ඔයාට පුළුවන් මේකෙන් ලස්සනට BAE කෝණය හොයාගන්න. මෙන්න ළමයි BAE කෝණය සමාන වෙනවා 70න් අඩු කරන්න ඕනේ කීයක්ද? 40ක්. මේකට ගෙනාවනේ අපි මේක. ධන 40 මේකට ගෙනාවනේ. හරි ඍණ 40. එතකොට මෙන්න ළමයි වාගේ BAE කෝණේ අගය වෙනවා කීයක්ද? අංශක 30ක්. අංශක 30යි නේද? අංශක 30ක් වෙනවා. හරි. ඔන්න ළමයි අපි 2024 වර්ෂයේ කෙටි ප්‍රශ්න ජ්‍යාමිතිය කෙටි ප්‍රශ්න 8 පළවෙනි ප්‍රශ්නය මේ විදිහට අපි කතා කරා. මේකේ ඔයාට දැක්ක රේඛා දෙක සමාන්තරයි ඒකාන්තර කෝණ වලින් මෙයා 40යි නම් මෙතන 40යි. මේ ත්‍රිකෝණයෙන් ළමයි මේක හොයන්න ඕනේ. අපි මේක දන්නවා දැන්. මේක බාහිර කෝණය වුණා. අන්න එතකොට බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි කියන සම්බන්ධයෙන් අපිට පුළුවන් වුණා එතන කෝණය හොයාගන්න. right. අපි යමු ළමයි දෙවෙනි ගානට. හරි. මෙන්න 2024 වර්ෂයේ ඇවිල්ලා තියෙන දෙවෙනි ගාන පුතේ ජ්‍යාමිතිය තේමාවෙන් ආපු දෙවෙනි ගාන. right. කෙටි ප්‍රශ්න 25 තියෙන ගණන් 8 දෙවෙනි ගානට. දී ඇති වෘත්තය කේන්ද්‍රය OB. right. මෙන්න කේන්ද්‍රය O හරිමද? වෘත්තය හරිමද? කේන්ද්‍රය OB. DOC සරල රේඛාව මගින් හරි බලන්න. DOC කියන්නේ සරල රේඛාවක්.
මගින් AB ජාය සමච්ඡේදනය වේ. AB ජාය සමානව දෙකට බෙදෙනවා. right. එතන තියෙනවා වැදගත් සම්බන්ධයක් පුතේ මොකක්ද දන්නවද? වෘත්තයක ජායක් ගත්තාම පුතේ කේන්ද්‍රේ ඉඳන් ජාය මැදට රේඛාවක් ඇන්දොත්. හරිනේ. වෘත්තයක ළමයි හරිද? අපි මේ වගේ වෘත්තයක මේ ජායක් මෙහෙම තියෙනකොට මේක කේන්ද්‍රය නම් කේන්ද්‍රේ ඉඳන් ජායේ හරි මැදට මෙහෙම රේඛාවක් ඇන්දොත් අන්න එතන ලම්බකයි. ඉතා වැදගත් සම්බන්ධයක් නේද? හරි සරලයි පුතේ. හරිද? ජායක හරි මැදයි කේන්ද්‍රයයි යා කරොත් ජායක හරි මැදයි කේන්ද්‍රය යා කරොත් ජායට ලම්බකයි ඒ යා කරන රේඛාව. right. එතකොට ඒක හරිනේ පුතේ. එහෙනම් මෙතනත් ඒ වගේ සම්බන්ධයක් තියෙනවා මේ. හරිද? මෙන්න කේන්ද්‍රේ ඉඳන් ජාය හරි මැදට රේඛාවක් ඇඳලා අන්න ලම්බකයි. හරි. ඒක හරි. ජාය සමච්ඡේදනය වේ හරි. එතනින් හරි CDB විශාලත්වය අහන්නේ. CDB කියන්නේ පුතා මේකනේ. අන්න ඒ කෝණේ විශාලත්වය අහනවා. හරි. දැන් අපි බලමුකෝ පුතේ. දැන් එතකොට මෙතන 90යි නම් මේ පැත්තත් එතකොට 90යි නේ හරිද? ලම්බකයි කියන්නේ පැත්තම 90යි නේ right. මේ පැත්ත 90යි. ඔන්න මේ පැත්ත 90යි මේ ත්‍රිකෝණය. මේ ත්‍රිකෝණේ මේ කෝණේ හොයන්න ඕනේ. මෙයාව හොයා ගන්න පොඩි සම්බන්ධයක් තියෙනවද දන්නවද ඔයා? හරි. අන්න මෙතන තියෙනවා පුතේ අපි පොඩ්ඩක් ඇඳලා පෙන්නුවොත් වෘත්ත චතුරස්‍රයක් තියෙනවා. මේ බලන්න. මෙන්න මේ වගේ වෘත්ත චතුරස්‍රයක් කියන්නේ මේ වගේ එකක්. හරි මේ බලන්න. හරිද? අපි ගත්තොත් මෙන්න මේ තියෙන මේක චතුරස්‍රයක් මේකේ තියෙන පුතේ. චතුරස්‍රයේ ශීර්ෂ හතරම වෘත්තයේ පරිධිය මත. පේනවද? මේ තියෙන්නේ හරිද? මේක A, මේක B, මේක D, මේක E. මේකට වෘත්ත චතුරස්‍රයක් කියලා කියනවා. මම මේකේ ලකුණු කරොත් ඔන්න බලන්න. මම මේකෙත් ලකුණු කරොත් ඒක මෙන්න වෘත්ත චතුරස්‍රය මම වාට කියන මේ තියෙන්නේ. ශීර්ෂ හතරම වෘත්තය මත. ඒකයි වැදගත්. චතුරස්‍රයේ පුතේ ශීර්ෂ හතරක් තියෙනවනේ. නේද? ඔය ශීර්ෂ හතරම මේ වෘත්තයේ පරිධිය මත. ඒ වගේ එකකට කියන්නේ අපි වෘත්ත චතුරස්‍රයක් කියලා. හරිනේ. අන්න ඒ වගේ එකක් මෙතන තියෙනවනේ දැන්. ඒකේ ළමයි මෙන්න මේ වෘත්ත චතුරස්‍රයක් ගත්තාම සම්මුඛ කෝණ පරිපූර්ණකයි. පරිපූර්ණකයි කියන්නේ පුතේ එකතුව 180යි හොඳට මතක තියාගන්න. මේ වගේ දෙන්නේ. වෘත්ත චතුරස්‍රයක් වෙන්න ඕනේ. හරිනේ. ඒකෙදි සම්මුඛ කෝණ පරිපූර්ණකයි. මෙයා 120යි නම් පුතා මෙයා 60යි. අන්න පරිපූර්ණකයි. 180යිනේ. අන්න පුතේ මෙතන තමයි ඔය 60. හරිනේ. right. නියමයිනේ. එතකොට දැන් ඔයාලට තියෙනවා මේකේ ත්‍රිකෝණේ අභ්‍යන්තර කෝණ තුනේ එකතුව 180ක් වෙන්න ඕනේ නේ ළමයි. එතකොට මේක හොයාගන්න හැකි මේ ත්‍රිකෝණයෙන් නේද? right. එහෙනම් මෙන්න අදාළ ත්‍රිකෝණය මම ඔයාලට චුට්ටක් පෙන්නුවොත් හරිද? අදාළ ත්‍රිකෝණය අපි ලකුණු කරොත් මෙන්න ලකුණු කරලොත් ත්‍රිකෝණය මේ විදිහට. මේ ත්‍රිකෝණේ අභ්‍යන්තර කෝණ එකතුව තමයි අපි සලකන්නේ දැන්. හරි. අපි ওই ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ එකතුව ගමුකෝ හරි. අන්න මොකද්ද මුලින්ම ගමු CDB. හරි. එතන ලියවම්ම CDB කෝණය ධන 90 ධන 60. හරි. 90 ධන 60 සමාන වෙන්න ඕනේ ළමයි 180ට නේද? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ එකතුව 180යි. 180ට. හරිනේ. ඔය විදිහට. හරි නම් මෙතනින් ඔයාලට පුළුවන් පුතේ CDB හොයාගන්න. බලන්නකෝ CDB කෝණය ධන 150 නේද? 90 60 එකතු කරා 150යි නේ. සමානයි 180ට. හරි නම් වාට එනවා ළමයි CDB කෝණය සමානයි කියලා
180 අඩු කිරීම 150. හරි එහෙනම් පුතේ CDB කෝණය කීයද එන්නේ කියලා දැන් ඔයා දන්නවා 30යි නේ 30යි CDB කෝණය 30යි. අන්න ළමයි අපි දෙවෙනි ගාන සාකච්ඡා කරා. මේකෙදී අපි ජායක මධ්‍යලක්ෂයේ කේන්ද්‍රයට ආකන රේඛාව ලම්බකයි ජායිද කියලා දන්නවා දැන්. වෘත්ත චතුරස්‍රයක් කියන්නේ මොකක්ද කියලා දන්නවනේ. එයාගේ තියෙන ප්‍රධාන ලක්ෂණයක් දන්නවා. සම්මුඛ කෝණ පරිපූර්ණකයි වෘත්ත චතුරස්‍රයක. හරි. ඊට පස්සේ පාවිච්චි කරා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. right. ඔන්න පුතේ ඒක හරි. right. ඊට පස්සේ අපි යනවා තුන්වෙනි ගාන කතා කරන්න. මෙන්න ඔයාට 2024 අවුරුද්දේ ජ්‍යාමිතිය තේමාවෙන් ඇවිල්ලා තියෙන තවත් ගානක් අපි ඒක තුන්වෙනි ගාන විදිහට අරන් තියෙනවා. right. මේකේ මොනවද කරන්න පුළුවන් කියලා අපි දැන් බලමු. මුලින්ම ළමයි ඔයාට මේකේ කරන්න පුළුවන් මේ පාද දෙක සමානයිනේ. මේ පාද දෙක පේනවද ඔයාට? right. ඒ පාද දෙක සමානයි කියන්නේ ළමයි. හරිද? ඒ පාද දෙක සමානයි කියන්නේ ඔයා දන්න වැදගත් සම්බන්ධයක් තියෙනවා. ඒ පාද දෙකට ඉස්සරහා තියෙන කෝණ දෙක සමානයිනේ. ඒ පාද දෙකට ඉස්සරහෙන් තියෙන මේ දෙන්නට ඉස්සරහෙන් තියෙන කෝණ දෙක මේ දෙන්නට ඉස්සරහෙන් මේකයි සමානයිනේ. right. අන්න එහෙනම් පුතේ මෙන්න මෙතන තියෙන මේ කෝණයයි මෙතන තියෙන මේ කෝණය සමානයි. මේ පාද දෙකට ඉස්සරහෙන්. right. එහෙනම් මෙයා 40යි නම් පුතේ මෙයා 40යි. හරි. දැන් ළමයි ඔන්න මේ දෙන්න 40යි කියලා අපි හොයාගත්තා. ඊට පස්සේ තව සම්බන්ධයක් තියෙනවා. දැන් ඔයාට x වල අගය හොයාගන්න තමයි තියෙන්නේ. හරි. තව සම්බන්ධයක් තමයි මේ දෙන්නගේ එකතුව මේකට සමානයි නේද? ඔයාට පේනවද මෙන්න මෙහෙම දෙයක් මෙතන තියෙනවා කියලා මේ. හරි. මේ ත්‍රිකෝණය ගන්න මේ. මෙහෙම ගන්නකො මේ. ඔන්න පාදයක් එක්කලා ත්‍රිකෝණය. හරි. එහෙනම් මේක බාහිර කෝණයනේ ළමයි නේද? හොඳට පිළිවෙලට බලාගෙන ඉන්න. බාහිර කෝණය සමාන වෙනවා මේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට. ඒ කියන්නේ 40 80යි මේක. මෙතන කෝණය ළමයි 80යි. හරිනේ පුතේ ඒක. හරි ඒක හරි. එතකොට මේ දෙන සමානයි. මේක 40 මේක 40 නිසා මේ දෙන්නගේ එකතුව මේකට සමානයි. අනිත් කතාව තමයි හොයා ගන්න පුතේ ලොකු ත්‍රිකෝණය ඔතන තියෙන නේද? ඔතන තියෙන ලොකු ත්‍රිකෝණය අපි අරගත්තොත් ලොකු ත්‍රිකෝණය ගන්නකො. මෙන්න ලොකු ත්‍රිකෝණේ පාද දෙකක් සමානයි. මේක මේකට සමානයි. නේද? මේ දෙන්න සමානයි කියන්නේ මෙයාව මෙයාට සමානයි ලොකු ත්‍රිකෝණය. හරි. සමාන පාදවලට සම්මුඛ කෝණ සමානයි. මෙයාට මෙයා සමානයි. right. එහෙනම් අපි ඒ කතාවත් ලකුණු කරොත් මේකේ මෙන්න මෙහෙම එනවා. මෙයා 40යි පුතේ මෙයාත් 40යි right. වැඩේ තේරෙනවනේ. හරිනේ. හරි. දැන් එහෙනම් පාඩ පුළුවන් මෙහෙම කරන්න මේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ එකතුව 180ක් වේ යුතුයිනේ. හරිද? ඒ ත්‍රිකෝණයේ අවසානයේට ඔයාට ගන්න තියෙන්නේ පුතේ මෙතනින් ගන්නවා මම මේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුනේ එකතුව ලියලා ගාන 40 ඉවර කරනවා. මේ බලා ගන්නකෝ. හරිද? ඔන්න බලන්න. එතකොට එන්නේ ඔයාට x එකතු කිරීම 80 නේද? එකතු කිරීම 40 හරිද? 40 සමාන වෙනවා ළමයි 180ට. හරිනේ. හරි. මේක 40යි මේ දෙන්න සමාන නිසානේ. ඊට පස්සේ මෙයා 40 මෙයා 40යි. එතකොට මේක 80 වුණා. මේ දෙන්නගේ එකතුව මේකට සමානයි. මේ පාද දෙක සමාන නිසානේ මේ දෙන්න සමාන උනේ. හරිනේ. එතකොට මේකේ එකතුව 180යි. right. එහෙනම් මෙන්න x එකතු කිරීම 120 සමාන කරනවා අපි 180ට. හරි. එතකොට x සමාන වෙන්නේ කාටද පුතේ? 180 අඩු කිරීම 120ට.
එහෙනම් ළමයි x සමාන වෙන්නේ 60ට කියනවාට පැහැදිලි නේ. x සමානයි 60යි. ඔන්න ළමයි අපි 2024 අවුරුද්දේ ප්‍රශ්න ටික කතා කරමින් යන්නේ. තුන්වෙනි ගාන අපි කතා කරා පුතේ අපි යනවා හතරවෙනි ගානට. ඔන්න බලන්න පුතේ ඒකේ හතරවෙනි ගාන ABCD වෘත්ත චතුරස්‍රයක් රූපයේ දැක්වියන්න දැන් මතක් වෙනවා. හරි. අපි කලින් ගානකත් අපි වෘත්ත චතුරස්‍රයක් ගැන ඔයාලට මතක් කරා. එතකොට මෙන්න ABCD වෘත්ත චතුරස්‍රයක්ලු. ABCD අන්න හරිනේ කතාව හරි. මේක වෘත්ත චතුරස්‍රයක් තමයි. ශීර්ෂ හතරම වෘත්තේ පරිධිය මත තියෙනවා. හරි. රූපේ දැක්වේ. BD මගින් ADC සමච්ඡේදනය වේ. පුතා BD මගින් ADC සමච්ඡේදනය වෙනවලු. ඒ මොකද්ද ඒ කියන්නේ? සමච්ඡේදනය වෙනවා කියන්නේ පුතේ මේ BD වලින් ADC කියන මේ සම්පූර්ණ කෝණය සමානව දෙකකට බෙදෙනවා. මෙහෙම සමානව දෙකකට බෙදෙනවා. සම්පූර්ණ කෝණය. ADC සම්පූර්ණ කෝණය BD රේඛාව මගින් සමානව දෙකකට බෙදෙනවා. හරිනේ පුතේ? ඒක හරි. සමච්ඡේදනය වේ. AB පාදයේ E තෙක් දික් කර ඇත. AB පාදයේ E තෙක් දික් කරලා තියෙන පැහැදිලිවම පේනවා. හරි. රූපයේ දැක්වෙන තොරතුරු අනුව CBE යන්න මේක කීයද කියලා අහනවා. හරි. අහන්නේ ළමයි ඔයාගෙන් මෙන්න මෙතන කෝණය කීයද කියලා. මෙන්න මේ කෝණය තමයි ඔයාගෙන් අහන්නේ. හරි. දැන් අපි බලමුකෝ මේක හොයාගන්න විදිය. ඕගොල්ලෝ දන්නවා එකම ඛණ්ඩයේ කෝණ ගැන දන්නවද ඕගොල්ලෝ? හරි. එකම ඛණ්ඩයේ කෝණ ගැන අපිට මතක් කරලිමු ඔයාට හරිද? මෙන්න. මම ගත්තොත් මේ වගේ වෘත්තයක් මෙතන. හරි. මෙන්න මේ වගේ තියෙන කෝණ පුතේ මේ බලා ගන්නකෝ හරිද? මේ වගේ තියෙන කෝණ සමාන වෙනවා. මෙන්න බලා ගන්නකෝ හරිද? මෙහෙම මෙහෙම. ඔන්න බලන්න මේ වගේ වට කියන එකම ඛණ්ඩයක වුණ. මේ ඡාපය මගින් පුතා හරිද? ඉතිරි කොටස මත ඒ කියන්නේ නිල් පාට කොටස මත මම මේ කොළ පාටින් මාක් කරා නෙමෙයි. මේ ඡාපය මගින් ඉතිරි කොටස මත ඉතිරි කොටස කියන්නේ නිල් පාට කොටස මත කෝණ දෙකක් හැදෙනව නෙමෙයි. මෙන්න මේ ඡාපය මෙහෙම මම කොළ පාටින් පෙන්නුවේ. හරිද? ඒ ඡාපය මගින් ඉතිරි කොටස මත මෙහෙම කෝණයකුයි මෙහෙම ගිහිල්ලා කෝණයකුයි හැදෙනවා. එතකොට පුතේ ඒවට කියන්නේ අපි එකම ඛණ්ඩේ කෝණ කියලා. ඒව සමානයි පුතේ. හරි? දැන් මම මේ ඇන්දේ මෙතන මෙයා B, මෙයා C, මෙයා D, මෙයා A. right. මෙතන 32යි පේනව නේද වාට? අන්න 32යි නම් මෙයා 32යි පුතේ. හරිද? හරි. බලන්න මෙතන සෙට් වෙන විදිය මෙයා 32යි මෙහෙම මෙයා 32යි එහෙනම් මෙයා 32යි පුතේ. එයා 32 නම් අපි කලින් ලකුණු කරා සමච්ඡේදනය වෙනවා සමානයි. එහෙනම් මෙයා 32යි නේද? එයා 32යි පුතේ. එතකොට ලොකු කෝණයේ අගය කීයද? මෙතන තියෙන මේ ලොකු කෝණයේ අගය කීයද? 32යි 32යි එකතු කරගන්නනේ 64යි. හරි. දැන් පුතේ තව වැදගත්ම සම්බන්ධයක් තමයි වෘත්ත චතුරස්‍රවල අපිට තියෙන මෙන්න වෘත්ත චතුරස්‍රවල අපිට තියෙන තවත් වැදගත්ම සම්බන්ධයක් තමයි මම වාට වෘත්ත චතුරස්‍රයක් ඇඳලා පෙන්නුවොත් හරිනේ අපි අඳිමු වෘත්ත චතුරස්‍රයක් 30 ගාලා මෙතන හරි. අපි අඳින්න ඕනේ right මෙන්න මේ බලන්න. හරිද? මේ තියෙන වෘත්ත චතුරස්‍රයනේ වාගේ. මේ තියෙන්නේ ඔයාගේ වෘත්ත චතුරස්‍රය. හරිනේ? මෙන්න ඔයාගේ වෘත්ත චතුරස්‍රය තියෙනවා මේක. හරි. ඔය වගේ වෘත්ත චතුරස්‍රයක ළමයි මෙන්න මේ කෝණය හරිද? සමාන වෙනවා එයාගේ පාදයක් දික් කරාම මෙන්න මම පාදයක් දික් කරා. හරි. පාදයක් දික් කරාම සෑදෙන මේ බාහිර කෝණය පුතේ මෙයාට සමානයි. අභ්‍යන්තර සම්මුඛ කෝණය අපි ඒකට කියන්නේ. අභ්‍යන්තර සම්මුඛ කෝණය මෙයාව කෙලින්ම මෙයාට සමාන වෙනවා. ඉතා වැදගත් සම්බන්ධයක් මතක තියාගන්න. හරිද? මෙයයි සමානයි වෘත්ත චතුරස්‍රයක. දැන් පුතේ මම ඔයාලට වෘත්ත චතුරස්‍රයක සම්බන්ධතා දෙකක් කිව්වා.
එකක් තමයි සම්මුඛ කෝණ පරිපූරක වෙනවා. අනිත් එක තමයි මේ වගේ තියෙනකොට බාහිර කෝණය මේකට සමාන වෙනවා. එහෙනම් පුතේ පැහැදිලිවම මෙයා 64ක් වෙනවා. එහෙනම් මෙන්න මෙයා 64ක් වෙනවා නේද? 64ක් වෙනවා නේද? right. එහෙනම් පුතේ CBE කෝණේ අගය අපි හෙව්වා. CBE කෝණේ අගය හෙව්වා. 64යි. ඔන්න අපි හතරවෙනි ගාන කතා කරා පුතේ බලන්න හරියද? ඒකෙන්දී වා වැදගත් වුණා එකම ඛණ්ඩයේ කෝණ මේකේ තියෙනවනේ. එකම ඛණ්ඩයේ කෝණ මෙහෙම 32යි මෙහෙම 32යි මෙතන. මෙයා 32යි කියන්නේ පුතේ මේක 32යි සමච්ඡේදනය වෙන නිසා. 32යි 32යි සම්පූර්ණ කෝණය පුතේ 64යි. right උතරය 64යි නම් මෙයාට සමාන වෙනවා ඒක. මොකද මේ සම්බන්ධය නිසා. right. අන්න ඒක හරි පුතේ. දැන් අපි යනවා පස්වෙනි ගානට. හරි. බලමුකෝ පුතේ පස්වෙනි ගාන. දී ඇති ABC ත්‍රිකෝණයේ AB හා AC පාදවල මධ්‍ය ලක්ෂ පිළිවෙලින් D හා E කියලා කියනවා. හරි. මධ්‍ය ලක්ෂ. මෙයාගේ මැද, මෙයාගේ මැද. එහෙනම් පුතේ මෙයාගේ මැද නම් මෙතන, මෙයා 4 නම් හරිද? පැහැදිලිවම මෙයා 4යිනේ පුතේ. හරි. සෙන්ටිමීටර වලදී 4යි. right. 4යි 4යි මෙතන 8යි. සම්පූර්ණයෙන් මේක 8යි. නේද? right. D හා E ADE 90යි. ADE කියන්නේ පුතේ මේක. මේක 90යි. මේක 90යි. හරි. ADE 90යි. right. එතකොට මධ්‍ය ලක්ෂ ප්‍රමේය ගන්න පුතේ මෙතන මධ්‍ය ලක්ෂ ප්‍රමේය ගන්න පුළුවන් වරනේ. මෙයාගේ මධ්‍ය ලක්ෂය, මෙයාගේ මධ්‍ය ලක්ෂය. ත්‍රිකෝණේ මේ පාදයේ මධ්‍ය ලක්ෂයයි, මේ පාදයේ මධ්‍ය ලක්ෂයයි යා කරලායි. මධ්‍ය ලක්ෂ ප්‍රමේය දාන්න පුළුවන් නේ. මධ්‍ය ලක්ෂ ප්‍රමේය කියන පුතේ එහෙම යා කරන රේඛාව ඉතිරි පාදයෙන් හරියටයි නේ. මේ පාදයෙන් හරියටයි මේක. මේ පාදයෙන් හරියටයි කියන්නේ පුතේ 3යි. මෙයා 3යි. මෙයා 3යි. හරි. BCED චතුරස්‍රයේ පරිමිතිය. හරි. BCED චතුරස්‍රයේ පරිමිතිය හොයන්න ගියාම මෙයා 6යි, මෙයා 4යි, මෙයා 3යි, මෙයා තමයි දන්නේ නැත්තේ. නේද? එයා හොයාගන්නේ කොහොමද? මෙයාව තමයි දන්නේ නැත්තේ. එයා හොයාගන්න. එයා කියන්නේ මෙයානේ. සමානයිනේ. මෙයා සමානේ මෙයාට. මේක හොයද මෙතනින් නේද? පයිතගරස් දාන. right. එහෙනම් පුතේ ඔයාට පුළුවන් මේකට පයිතගරස් දාන්න. කාටද පයිතගරස් දාන්නේ? ADE. ADE ත්‍රිකෝණය සඳහා පයිතගරස් දාන්න. හරිද? පයිතගරස්. යෙදීම. හරිනේ. පයිතගරස් සම්බන්ධය යොදනවා. right. අපි බලමු. මොකක්ද දෙන්නේ? AE වර්ගයනේ. හරණේ පාදයේ වර්ගය. හරණේ පාදයේ වර්ගයේ සමානයිනේ ළමයි ඉතිරිපාද දෙකේ වර්ගවල එකතුවටනේ. ඉතිරිපාද දෙකේ වර්ගවල එකතුවට සමානයි. අපි දාමු හරි. AE වර්ගය. AE වර්ගය සමානයි. 4 වර්ගය ධන 3 වර්ගය කියලා මම සරලව ලියනකොට 4 වර්ගය ධන 3 වර්ගය. හරිනේ. හරි. ඒකෙදි AE වර්ගය සමානයි 4 වර්ගය 16යි. 4 වර්ගය ළමයි 16යි. 4 වරක් 4 3 වර්ගය 9යි. 3 වරක් 3 9යි. එතකොට ළමයි AE වර්ගය සමාන වෙන්නේ 25ට නේ. 16 9 25යිනේ. 25ට. එහෙනම් පුතේ ඔයාට එනවා AE කියන්නේ කීයද? 25 වර්ගමූලයයි. නේද? එහෙනම් AE කියන්නේ ළමයි 5යි සෙන්ටිමීටර. අන්න පුතේ AE 5යි නේද දැන්? AE 5යි කියන්නේ මේකත් 5යි. CE 5යි නේ. එහෙනම් පුතේ මේකේ පරිමිතිය හොයන්න පුළුවන් ලස්සනට. හරිද? මෙන්න අපි පරිමිතිය හොයනවා. පරිමිතිය හොයනවා අපි. පරිමිතිය හොයමු. 6යි 4යි 3යි 5යි. මේ 6යි 4යි 3යි 5යි. 6යි 4යි 3යි. වටේ බීගනේ. 6යි 4යි 3යි 5යි. හරි. සෙන්ටිමීටර වලින් එන්නේ 10යි 18යි. බලන්න 18ක් එනවනේ. 18ක් එනවා. හරි.
පස්වෙනි ගාන අපි කතා කරා පුතේ 2024 ජ්‍යාමිතිය කොටසින් අපිට ආපු ප්‍රශ්න වලින් නේද? හරි. මෙන්න අපි යනවා 6 වෙනි ප්‍රශ්නයට. බලන්න ඔයාගේ 6 වෙනි ප්‍රශ්නය. දී ඇති වෘත්තයේ කේන්ද්‍රය O වේ. හරි. මේ තියෙන කේන්ද්‍රය O මෙතනනේ. තවද ABCD සමාන්තර ආශ්‍රයක්ද? හරි. ABCD සමාන්තර ආශ්‍රයක් පුතා. හරිද? ඒ කියන්නේ මෙයාට මෙයා සමාන්තරයි. මෙයාට මෙයා සමාන්තරයි. සමාන්තරයි. හොඳයි සමානයි නෙමෙයි සමාන්තරයි. සමානත් වෙනවා. ඒක හරි. සමාන්තරයි. සමාන්තර ආශ්‍රයක් කියනකොට ඒකේ අදහස හරි. AOBEF AOBEF සරල රේඛාවක්. ඒ කියන්නේ පුතේ මේක හරියටම කෙලින්ම තියෙන්නේ. නැවිලා නෑ කොහෙදිවත්. හරි සරල රේඛාවක් වේ. රූපයේ දැක්වෙන තොරතුරු අනුව DEF හි විශාලත්වය සොයන්න. DEF වල විශාලත්වය සොයන්නලු. DEF අන්න. හරි. DEF කියන්නේ පුතේ මේකනේ. ඔන්න ඕක. DEF අහන්නේ නේ. right. අපි බලමුකෝ දැන් ඕක හොයාගන්න විදිය ළමයි. හරි. ඔන්න බලන්න. මුලින්ම ළමයි මෙන්න මෙයා සමාන්තර ආශ්‍රයක් නේද? හරි. මුලින්ම ඔයා මට කියන්න මෙන්න මෙයා සමාන්තර ආශ්‍රයන්නේ පුතා මේ. මෙන්න මෙයා සමාන්තර ආශ්‍රයක් අපිට දීලා තියෙනවා ඒක. ඔයා දන්නවද පුතේ සමාන්තර ආශ්‍රයක එක ප්‍රධාන ලක්ෂණයක් තමයි සම්මුඛ කෝණ සමානයි. හරිද? සමාන්තර ආශ්‍රයක තියෙන එක ප්‍රධානම ලක්ෂණයක් තමයි පුතේ සම්මුඛ කෝණ සමාන වීම. හරි. ඒ කියන්නේ ළමයි මෙයා 70යි නම් මෙයා 70යි. මේ දෙන්න සම්මුඛයිනේ. සම්මුඛයි. සමාන්තර ආශ්‍රයේ සම්මුඛ කෝණ. හරි. එහෙම තිබුණාම ඇතිනේ පේනවනේ නේ 70යි. හරි. අනිත් කතාව තමයි පුතේ අර්ධ වෘත්තයක කෝණය අංශක 90යි. ආ දන්නවා ඒකත් නේ. මේ තියෙන පුතේ විස්කම්භයක් නේද මෙතන O කේන්ද්‍රය වුණාම. O කේන්ද්‍රය වුණාම විස්කම්භයක්. එතකොට මෙන්න මෙහෙම හැදෙන්නේ ළමයි මේකට කියන්නේ අර්ධ වෘත්තයේ කෝණය මෙතන. මේ විස්කම්භය පරිධිය මත විස්කම්භයේ දෙකලවරේ පරිධිය මතට යන මේ කෝණය. අන්න එයා පුතේ 90යි. මෙයා 90යි. අන්න ආයි පේනෝ නේද? මේ මන් නිල් පාටින් ලකුණු කරපු ත්‍රිකෝණේ පාදයේ බාහිර දික් කරාම බාහිර කෝණේ නේද ඔය? හරිනේ. බාහිර කෝණේ නේද මෙතන තියෙන්නේ. මෙන්න. මේක දික් කරා නම් මේක බාහිර කෝණේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි බලන්නකොනේ. ඇති දෙයක් නැහැ හරියට වැඩේ අපි ඔළුවේ තියන් ගියා නම් මේ කාරණා ටික නේද? right මෙන්න DEF DEF කෝණය සමාන වෙනවා පුතේ 90යි 70යි එකතුවට. 90 එකතු කිරීම 70ට. හරිම සරලයි. මෙන්න DE හරි. හරිනේ. න right මෙන්න DEF කෝණය සමානයි 160යි. බලන්න. 160යි. 160යි නේ. DEF කෝණය sorry අපිට එතන මොකද්ද වෙන්නේ කියලා බලමුනේ. right එතකොට අපි මේක මකලම දාමු right. අවුත් වෙලියමු. මෙන්න අපි අමුතුවෙන් ලියනවා වැඩේ. එතකොට මොකද්ද අපිට ලිව්වේ අපි DEF කෝණය සමානයි සරල දෙයක් නේ. මෙයාව සමානයි මේ දෙක එකතුවට. හරි. ඒ කියන්නේ 70 ධන 90. 70 ධන 90 එහෙනම් ළමයි DEF කෝණය සමානයි 160යි. නේ 160යි. ඔන්න අපි 6 වෙනි ගාන කතා කරලා ඉවරයි පුතේ. ඒකෙදි අපි ලොකු දෙයක් තිබුණෙම නැහැ. මොකද්ද? සමාන්තර ආශ්‍රයක් තිබ්බා. එයාගේ සම්මුඛ කෝණ සමානයි. මෙයා 70 නිසා මෙයා 70යි. ඊට පස්සේ පුතේ අර්ධ වෘත්තයක කෝණයක් තියෙන මෙතන මේ ස්තම්භයක් නෙමෙයි. මෙතන කෝණය එතකොට 90යි. එතකොට මේ ත්‍රිකෝණයේ බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි. එච්චරයි නේ. right. හරි. දැන් අපි යනවා පුතේ ඊගාවට ඊළඟ ගානට.
දී ඇති වෘත්තයේ කේන්ද්‍රය C ද දී ඇති වෘත්තයේ කේන්ද්‍රය C ද හරි කේන්ද්‍රය C right AC සමාන්තරයි BD AC සමාන්තරයි BD වේ AEB හි විශාලත්වය සොයන්න AEB අන්න හරි මෙන්න තියෙනවා AEB මෙතන මෙයා තමයි AEB නේද හරි එයාව අහන්න යාගේ right අපි බලමු මොකද වෙන්නේ කියලා මෙතන තියෙන මොතේ සමාන්තර රේඛා තියෙනවනේ මේ සමාන්තර රේඛා තියෙන්නේ මේ හරි කොහොම තියෙනවා සමාන්තර රේඛා. ඒතර මෙයා 70යි නම් මෙතන 70යි නේ. මෙතන 70යි. හරිනේ ඒක මෙහෙම ඒකාන්තර කෝණ මේ. සමාන්තර රේඛානේ. හරි ඒක හරි. ඒක හරි ඊට පස්සේ දැන් අපි එකම ඛණ්ඩයේ කෝණ නෙමෙයි මෙතන තියෙන කේන්ද්‍රයේ කෝණයෙන් භාගයේ පුතේ පරිධියේ කෝණය මේ බලන්න. තවත් වැදගත් සම්බන්ධයක් මම මේවාට කියන්නේ. ඉස්සෙල්ලා අපි කියවනේ එකම ඛණ්ඩයේ කෝණ සමාන වෙනවා කියලා නේද? දැන් තියෙන්නේ පුතේ මේ වගේ සම්බන්ධයක් ඔන්න බලා ගන්නකො. හරිද? මම මේක හරිද? තව ටිකක් අපි යන්නොත් ටිකක් ලොකු එකක් අඳින්න. හරි. මේ වගේ. හරිනේ. ඔන්න බලන්නකො. දැන් මම මේකේ ලකුණු කරොත් මෙන්න මේ කතාව. හරි. මෙතන කේන්ද්‍රය පුතේ. හරිනේ. හරි. එතන කේන්ද්‍රය. එතකොට මෙන්න මෙහෙම කේන්ද්‍රයේ කෝණයක් හැදිලා තියෙනව නේද? ACB ACB මෙයානි කේන්ද්‍රයේ කෝණය යානි 70යි කියන්නේත් නේද? ආයි මේ කෙලවර දෙකෙන්ම ආරම්භ වෙච්ච මෙහෙම කෝණයක් තියෙනව නේද? මෙන්න මෙහෙම සෙට් වෙච්ච මෙතනින් ආරම්භ කළා මෙතනින් ඉවර වෙනවා පරිධිය මතට යනවා. අන්න. මෙයාගෙන් භාගයේ පුතේ මෙයා නේද? එතකොට මෙයා 35යි. අන්න. එහෙම එකක් තියෙනවනේ. හරි. එහෙනම් ඔයාට පැහැදිලිව පේනවා මෙතන කීයද? 35යි. හරි. දැන් අපි ඊළඟට තියෙන ලස්සන සම්බන්ධය බලමු මෙතන. හරි. ආපහු අර කතාව ගන්න පුළුවන් නේද? මෙන්න බලන්න. කීපාරක් ආවද දැන් මේක නේද? මේ බාහිර කෝණය මේ දෙකේ එකතුවට සමානයි වෙච්ච කෝණය. නේද? හරිනේ. එහෙනම් පුතේ මෙන්න මම ලියනවා AEB AEB කෝණය සමානයි මේ දෙක එකතුවට 70 ධන 35 අංශක දාමු. හරි. එතකොට AEB කෝණය සමාන වෙන්නේ 105ට. අනුමුතිය අපි 7 වෙනි ගානේ උත්තරේ ගත්ත විදිය. ඒකෙදී කේන්ද්‍රයේ කෝණය ඉතිරි කොටස මත කෝණය නේද? කේන්ද්‍රයේ කෝණයෙන් භාගය නැත්නම් ඉතිරි කොටස මත කෝණය වගේ දෙගුණයයි කේන්ද්‍රයේ කෝණය. හරිනේ. ඒක එක සම්බන්ධය. අනිත් එක තමයි අපි මෙතන ගත්ත රේඛා දෙක සමාන්තර නිසා ඒකාන්තර කෝණ සමානයි 70 70 නේ. right. අන්න. right. අපි ඊළඟ එකට යමු. 8 වෙනි ප්‍රශ්නය. ABC හරි මේ බලන්න. ABC යනෝ රූපයේ දී ඇති පරිදි වූ ඍජු කෝණික ත්‍රිකෝණයකි. හරි. මේ ABC කියන්නේ පුතේ ඍජු කෝණික ත්‍රිකෝණයක් ලෝ. AB පාදය B ලක්ෂයේදී ස්පර්ශ කරමින් AB පාදය B ලක්ෂයේදී ස්පර්ශ කරමින් AC පාදයේද ස්පර්ශ කරමින් ගමන් කරන වෘත්තයේ කේන්ද්‍රය O සොයා ගැනීම සඳහා මෙම අසම්පූර්ණ දල සටහන ඇඳ. හරි පුතේ රේඛා දෙකක්ම ස්පර්ශ කරන්න ඕන කියනවනේ. හරි දෙකක් AB අනිත් එක AC. AB සහ AC රේඛා දෙක ස්පර්ශ කරන වෘත්තයක් ඕනේ. හරි. AB ස්පර්ශ වෙන්න ඕනේ. AC ස්පර්ශ වෙන්න ඕනේ පුතේ. රේඛා දෙකක් ස්පර්ශ කරන්න වෘත්තයක් අඳින්න අවශ්‍ය නම් පුතේවා හොඳට මතක තියාගන්න. ඒ රේඛා දෙකෙන් හැදෙන කෝණේ සමච්ඡේදකයේ මත කේන්ද්‍රය තිබිය යුතුමයි. ඒ රේඛා දෙකෙන් සෑදෙන කෝණය තියෙනවනේ එයාගේ සමච්ඡේදකයේ තමයි මේ සමානයි කියලා දාති. මත කේන්ද්‍රය. ඒ කියන්නේ මේක මත කේන්ද්‍රය තියෙන්න ඕන එක කාරණාවක් ඕන. රේඛා දෙකක් ස්පර්ශ කරන වෘත්තයක් අඳින්න නම්
ඒ රේඛා දෙකෙන් හැදෙන කෝණේ සමච්ඡේදකයේ මත කේන්ද්‍රය තියෙන්න ඕනේ. අනිත් කාරණාව තමයි පුතේ දැන් මේක මත කේන්ද්‍රය තියෙන්න ඕනේ කියන විදිහට. හරිද? සමච්ඡේදකෙනේ මේක. හරි. අනිත් එක තමයි මේ වාට කියන පුතේ AB පාදයේ B ලක්ෂයේදී ස්පර්ශ කරන්න ඕනේ කියලා. මෙන්න වැදගත්ම දේ. AB පාදය හරිද? B ලක්ෂයේදී ස්පර්ශ කරන්න ඕනේ. AB පාදයේ පුතේ B ලක්ෂයේදී ස්පර්ශ කරන්න ඕනේ මේ B ලක්ෂයේදී ස්පර්ශ කරන්න ඕනේ. AB පාදයේ B ලක්ෂයේදී ස්පර්ශ කරන්න ඕනලුනේ අනිවාර්යෙන් පුතේ එතකොට B ලක්ෂයේදී ABට ලම්බකයක් අඳින්න ඕනේ. මොකද්ද මං කිව්වේ? AB පාදය B ලක්ෂයේදී ස්පර්ශ කරනවා නම් ABට B ලක්ෂයේදී ලම්බකයක් අඳින්න ඕනේ. අන්න ඒක මත තමයි කේන්ද්‍රය තියෙන්නේ. right. අපි බලමුකෝ ඒක කරන විදිය. මුලින්ම ඔයා AB පාදය චුට්ටක් දික් කරගන්න ඕනේ පුතේ. හරිද? AB පාදය මෙතනින් අපි චුට්ටක් මෙහෙට දික් කරගත්තා. හරිනේ. ඊට පස්සේ ඔයා මේ අපි නිර්මාණය කරන විදියම කියලා දානවා පුතේ. හරිද? මේක නිර්මාණය කරනවා නම් මේ විදියට කරන්න ඕනේ. මේ බලාගන්න. කව කටුවේ තුඩ අර කව කටුව ගන්න ඕනේ. දැන් හරියද? කව කටුවේ තුඩ මෙතනින් තියන්න ඕනේ. තියලා පුතේ කව කටුවේ තුඩ මෙතනින් තියලා දෙපැත්තෙන් මෙහෙම සමාන දුරින් ඡාප දෙකක් ගන්න. මෙතනින් තිබ්බා මෙහෙම ගෙවුවා අනිත් පැත්ත කරව මෙහෙම ගෙවුවා. හරිනේ. ඡාප දෙකක් ගෙවුවා. right. ගහලා මේ කැපිච්ච තැනින් කව කටුවේ තුඩ තියලා ඡාපයක් ගහන්න. මේ කැපිච්ච තැනින් කව කටුවේ තුඩ තියලා ඡාපයක් ගහන්න. අන්න ඒ කැපිච්ච තැනට B ලක්ෂය යා කරන්න. අන්න පුතේ ලම්බකයක් B ලක්ෂයේදී ABට. හරි. B ලක්ෂයේදී ABට ලම්බකයක් ඇඳ විදියනේ. අදින විදියම මම කිව්වා. ඔයා ලම්බකයි කියලා පෙන්වුවාම ඇති මේක ඇඳලා. හරිද? එතකොට මෙතනින් කව කටු තුඩ තියලා දෙපැත්තෙන් ඡාප දෙකක් ගෙවුවා. ඊට පස්සේ කව කටු පොඩ්ඩක් පරතරය වැඩි කරගන්න. වැඩි කළා මෙතනින් කව කටු තුඩ තියලා ඡාපයයි මෙතනින් කව කටු තුඩ තියලා ඡාපයයි ගෙවුවා. යා කරා. right. මෙන්න මේක මතත් කේන්ද්‍රයේ තියෙන ඕනේ පුතේ මේක මතත් කේන්ද්‍රයේ තියෙන. මම ඉස්සෙල්ලා කිව්වේ රේඛා දෙකම ස්පර්ශ කරනවා නම් කෝණ සමච්ඡේදකයේ මත කේන්ද්‍රයේ තියෙන්න ඕනේ. මෙතන B ලක්ෂයේදී AB ස්පර්ශ කරනවා නම් මේ ලම්බකයේ මත කේන්ද්‍රයේ තියෙන්න ඕන. අන්න එහෙනම් කේන්ද්‍රයේ තියෙන්න ඕනේ මෙතන. ඕ නේ? ඕ right. ඕන පුතේ අපේ 2024 අවුරුද්දේ ජ්‍යාමිතිය තේමාවේ ප්‍රශ්න 8ම කතා කරලා තියෙන්නේ. අපි ඊළඟට ඔයාට කියලා දෙනවා පුතේ 2023 අවුරුද්දේ ජ්‍යාමිතිය තේමාවේ කෙටි ප්‍රශ්න 8ට උත්තර ලියන්නේ කොහොමද කියලා. එහෙනම් පුතේ ආයිබෝවන්. සුබ දවසක්. තෙරුවන් සරණයි.